හායි යාළුවනේ අපි මේ කොහෙද යන්නේ කියලා බලමුද? ඉතින් අපි තීරණය කළා 16 වෙනිදා උදේ වැඩිහිටි කන්දේ නගින්න. ඉතින් අපි 5 දෙනා වැඩිහිටි කන්දේ නගින ගමන් තමයි දැන් ඉන්නේ. ඒකත් ඇඩ්වෙන්චර් ට්‍රිප් එකක්. හරිම මහන්සි. මුලදී පටන් ගත්තා වගේ නෙමෙයි අතරමැදදී මාරම මහන්සි. ඒත් අපි මහන්සි කියලා කියන්නේ නැතුව අපි කට්ටියත් එක්ක ගොඩක් සතුටින් අම්මවත් එක්කන් ගියා. මේ වැඩිහිටි කන්දේ උඩමළුව හරිම ලස්සන. හරිම නිදහස් හිතට මාර විදිහට දැනෙන තැනක්. ඉතින් අපි එතනත් පූජාවට ඉඳලා අපි එතනිනුත් උඩමළුවට යන්න පුළුවන්. බෝධියයි චෛත්‍යයයි වහන්සේ කියන දේවාල තියෙනවා. ඉතින් එතනට ගියා. එතනත් මාරම නිදහස් තැනක්. මහන්සි එහෙම නිවන්න. හරිම ලස්සනයි. වටපිටාව පේනවා මාරම ලස්සනට. අපි ඊට පස්සේ එතන තිබ්බා ඔය විෂ්ණු කෝවිල. තව ඊශ්වර දේවාල තිබ්බා. එතන ලොකු පූජා පටන් ගන්නවා තිබ්බේ 11 විතර. අපි ඉතින් 11 එතන ඉඳලා පූජාවටත් ඉඳලාම තමයි ආවේ. පූජාව නම් හරිම ලස්සනයි. මාර විදිහට හිතට දැනෙන පූජාවක්. මම හරිම ආසයි. ඉතින් අපි මේ පූජාවෙත් ඉඳලා ටික වෙලාවක් ඉඳලා ෆොටෝ එහෙම ගාලා අපි නැවයිත් වැඩිහිටි කන්ද නැගපු කන්ද වහින්න තීරණය කළා. වහින එක ඉතින් එච්චරම සෙල්ලමක් නෙමේ. කකුල් ගැහෙනවා. ඔන්න ලස්සන පවුල් පිටින්ම රිලව් දැක්කා. හරිම විනෝදයි. මහන්සිනේ. ඉතින් අපි අයිස්ක්‍රීම් ගත්තා. පල්ලෙහා ගන්නවට වඩා ඩබල් විතර charge කරනවා. ඉතින් මහන්සිනේ මොනවා කරන්නද? ඒවත් කකා පල්ලෙන් බැස්සා. මේ බලාගෙන මේ කණ්ඩි පරිස්සමට ඔය නම් ඉතින් අපි කට්ටිය පොඩ්ඩක් මහන්සි නිවන්න එක පොඩ්ඩක් වාඩි වුණේ. හරිම අමාරුයි එක දිගටම වහින එක. නැවතුනම ඊට වඩා අමාරුයි කියලා වගේ තමයි අපිට නිකන් හිතුනේ. ඒ ඉතින් අපි ටිකක් නැවතිනවෙත් තමයි ආවේ. කකුල් එක දිගටම ගැහෙනවා ඉතින්. හොඳයි ඉතින් ගමන. අපි වැඩිහිටි කන්දේ අන්තිම අදියරට ඇවිල්ලා ඉන්නේ. හරිම අමාරුයි. ඉතින් අපි ඊළඟට වැඩිහිටි කන්දෙන් පස්සේ කොහෙද ගියේ කියලා බලන්න ඊළඟ වීඩියෝ එකක් බලන්නම වෙනවා. එහෙනම් subscribe කරලා bell icon එකත් click කරලා අපිත් එක්කම රැඳිලා ඉන්න. ඉතින් ඔය අපි යන්නේ ගමන් ගාපු ලස්සන ෆොටෝ එකතුව. ඉතින් වැඩිහිටි කන්දෙන් පස්සේ අපි කතරගම ඊළඟට කොහෙ ගියේ කියලා බලන්න අපිත් එක්කම රැඳිලා ඉන්න. බයි. පරිස්සමින් සතුටින් ඉන්න.